හලෝ යාළුවනේ ඉතින් කොහමද අද අපි පොඩ්ඩක් නිගම්බු කල්පේ රවුමක් යම්ද හරි එහෙනම් ඉතින් අපි යන්නේ ඉතින් අද ඉතින් නිගම්බු කල්පේ තමයි මේ ලොග් එක කරන්නේ ඉතින් මෙන්න මේ පාලමනට යනවා ඉතින් හරි සුන්දර ලස්සන දර්ශනයක් ඉතින් මේ දෙපැත්තේ තියෙන බෝට්ටු අපේ දීවිරෝ රස්සාවට ගිහිල්ලා ඇවිල්ලා නතර කරලා තියෙන්නේ ඉතින් පේනවා නේද ඉතින් එයාලා එයාන් පන්න දැන් සෝදානම් කරගන්නවා මොකද අනිත් දවසට යන්නේ ඉතින් එහා පැත්තේ පෙරලිච්ච බෝට්ටුවක් තියෙනවා මං හිතන්නේ ඒක සුනාමියට අහුවිච්ච බෝට්ටුවක් වෙන්න ඕනේ ඉතින් මෙන්න ලස්සන ලෙල්ලමක් වෙනවා ලෙල්ලමක්ද රුවල් නැවක්ද ඉතින් හරි මං හිතන්නේ මේක ඉතින් රුවල් නැවක් කියලා අපි කියමු ඉතින් හරි දන්නේ කෙනෙක් කමෙන්ට් කරලා කියන්නේ මේක ලෙල්ලමක්ද රුවල් නැවක්ද කියලා හරි ඉතින් රුවල් නැවක් නෙමෙයි ලෙල්ලමක් වෙන්න ඕන ඉතින් මේ බේන පාලම තමයි අපි අර මාළු ගන්න යන්නේ නිගම්වු ලෙල්ලම එන්නේ පැත්තට වෙන පාර ඉතින් මේ පාලමෙන් ගිහිල්ලා තමයි අපි කලපේ පොඩ්ඩක් එහා බෙහා මෙහා පොඩ්ඩක් මේ සුන්දරත්වය බලන්න යන්නේ ඉතින් මේ පාලම යනකොට හොඳ අත්දැකීම ලබන්න පුළුවන් පේනවනේ ඔව් ලස්සනයි ඉතින් මෙන්න මේ වගේ අත්දැකීමක් ලබා ගන්න අනිවාර්යෙන්ම නිගම්බු ඇවිල්ලා මේ බෝට්ටු තියෙන පැත්තට ගිහිල්ලා යාළුවත් එක්ක කතා කරලා ඉතින් යන්න ඉතින් යාළුවා හරි සුවඳයි යාළුවත් එක්ක යනකොට මේවා ගොඩක් කියලා දෙනවා ඉතින් මේ තියෙන්නේ බෝට්ටුවක් ඉතින් අපි විදේශිකෝ මේ පැත්තේ ආපු එකක් බලනවා ඉතින් අපි ටූරිස්ට් කෙනෙක් එයාත් මේ සුන්දරත්වය විඳින්න ඇවිල්ලා තියෙනවා ඉතින් මේක යනකොට අපිට ෆුඩ් පැට් එකක් ඕනනම් ගන්න පුළුවන් යාළුවට කියලා ඉතින් ඒ වගේ එකක් තමයි යාළුවා බුක්ති දෙමින් තියෙන්නේ ඉතින් අපිත් ගොඩ කරා ඉතින් අපිත් කන අතරේ ඉතින් මෙන්න මේ බංකි බීච් එක පැත්තට ගියා ඉතින් ඒතන මංකිලා ටිකක් ඉන්න ඉතින් අපිත් එයාලටත් එක්ක ෂෙයා කරගෙන ඉතින් අපිත් ඉතින් පළතුරු කෑවා ඉතින් මොකද අපි විතරක් කන එක හරි නෑනේ ඉතින් එයාලත් ඉතින් ඉන්නේ බෝට්ටුවක් යනකම් ඉතින් මේ වගේ දෙයක් ලැබෙන හින්දා ඉතින් හරි ඉතින් එයාලා සතුටු වෙනවා අපි සතුටු වෙනවා ඉතින් එයාලා තමයි අපි සතුටු කරන්නේ ඉතින් අපිත් එයාලා සතුටු කරන්න ඕන හරි යාළුවනේ ඉතින් මේ කට්ටිය ඉතින් මේ ටික කන කලින් ඉතින් අපි පොඩ්ඩක් බලන් ඉන්නවා ඉතින් එයාලට කිසිම කරදරයක් කරන්න ඕනෙත් නෑ අපි එයාලා කිසිම කරදරයක් කරන්නෙත් නෑ ඉතින් ඇත්තටම මේ මංකිලා ටික හරි හොඳයි කිසිම ප්‍රශ්නයක් නෑ ඉතින් එයාලා කන කල පොඩ්ඩක් ඉන්නවා ඉතින් යන ගමන් මේ ලස්සනක කඩොලාන වලින් මැදිච්ච පොඩි පඳුරු වගේ තියෙන බුෂ් එකක් වෙනවා ඉතින් ඒක මංකි කෙනෙක් අපි ළඟටම ආවා ඉතින් එයාලා අපිත් එක්ක සුවදව හිටියා කතා කරන්න වගේ ඉතින් එයා යන්නෙම නෑ ඉතින් අපිත් ඉතින් අපිට එයා එක්කන් යන්න බෑනේ ඉතින් අපි පොඩ්ඩක් එයා කාලා බීලා එයාගේ වාසස්ථානයට යන කලින් පොඩ්ඩක් අපි බෝට්ටුවේ හිටියා ඉතින් අපි යන්නම් කියලා යන්න ගියත් ඒත් ආයත් ආවා ඉතින් හරි ඉතින් යාළුවනේ එයාට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ අපේ මේ පළතුරු ටික කන්න හරි ඉතින් අපතාව පොඩ්ඩක් අපි හිටියා ඉතින් එයා කාලා බීලා ඉතින් අපිට යන්නම් කියලා ගියා ඉතින් අපිත් එයාට හායි කියලා යන ගමන් ඉතින් තවත් දීවරෝ ටිකක් එයාලා රස්සාව කරන ගමන් ඉන්නේ ඉතින් අපි ඒ ලස්සන සුන්දර දර්ශන බලාගෙන යන ගමන් ඉතින් ඉන්නේ එයාලගේ රස්සාවට ගිහිල්ලා ඇවිල්ලා එයාලා ගාම් පන්න ආය සකසා ගන්නවා මොකද අනිත් පහදට යන්න දෙන හින්දා හරි යාළුවනේ ඉතින් ඒ ටිකත් ඒ විදිහට බලාගෙන යන ගමන් මේ වගේ සුන්දර තැන් සුන්දර දේවල් බලා ගන්න පුළුවන් මෙන්න ලස්සන පොඩි ගෙයක් ඉතින් දූපතක වගේ ඉතින් මම හිතන්නේ ඒකත් අර අපේ දීවරයන්ගේ තැනක් වෙන්නේ නැති යාළගේ බඩුව ආදී තියාගෙන ඒ දේවල් කරගෙන යන්න අවශ්‍ය හින්දා තියෙනවා ඉතින් මෙන්න අපේ තවත් එක්කෙනෙක් ඉතින් එයා ඉතින් මාළු අල්ලනවා නෙට් එකක් දාලා වගේ තියෙන ඉතින් හරි ඉතින් යාළුවනේ අපි ඉතින් මෙන්න මේ සුන්දර ගමන ගිහින් අවසන් ඉතින් වෙන්නේ ඉතින් ඉවර කරන්න යන්නේ ඉතින් ඔයාලටත් ඕන නම් මේ වගේ ටුවර් එකක් එන්න පුළුවන් අපි අලුත් බ්ලොග් එකකින් හමු වෙමු හරි